හොඳයි සියලු දෙනාම මුලින්ම සාදුනාදයක් පවත්වමු. නමස්කාරය කියමු අපි පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මංගලං බුද්ධං වන්දිතං මංගලං මුනිං සරණං කරං මුනිං වන්දේ जिनं नमः සුදු මුදුරස් පියත හරින් නැහැවුණු ගත
முத்து முத்து ஆசை முடிந்து வைத்த ஆசை வெண்ணிலவு தொட்டு முத்தமிட ஆசை என்னை இந்த பூமி சுற்றி வர ஆசை சின்ன சின்ன ஆசை சிறகடிக்கும் ஆசை முத்து முத்து ஆசை முடிந்து வைத்த ஆசை வெண்ணிலவு தொட்டு முத்தமிட ஆசை என்னை இந்த பூமி சுற்றி வர ஆசை சின்ன சின்ன ஆசை சிறகடிக்கும் ஆசை ಆಹಾ ಜುಮ್ತಕ ಜುಮ್ ಜುಮ್ ಜುಮ್ತಕ ಜುಮ್ ಜುಮ್ ತಂದನನ ಇವನು ಜೋಗದ ತಂಗಿ ಕೆಲವನು ನುಂಗಿ ಬಂದವನ ಏನಿದು ಬಿಗುಮಾನ ಕಣ್ಣಿಗೆ ವರದಾನ ಸೃಷ್ಟಿಯ ಬಹುಮಾನ ಯಾರದು ಈ ಸ್ವಪ್ನ ನಿನ್ನ ನೋಡಿ ನೋಡಿ ಏನೋ ಸಂತಸ ನಿನ್ನಂತೆ ನಾನು ಆಗೋ ಇಂದಿನ ಆಹಾ ಜುಮ್ತಕ ಜುಮ್ ಜುಮ್ ಜುಮ್ತಕ ಜುಮ್ ಜುಮ್ ತಂದನನ ಇವನು ಜೋಗದ ತಂಗಿ ಕೆಲವನು ನುಂಗಿ ಬಂದವನ ಹಾರಾಡೋ ಹಕ್ಕಿಗಳೇ ನಿನ್ನೊಡನೆ ನಾ ಬರಲಿ ಚಿಲಿಪಿಲಿಯ ನಾ ಕಲಿತು ನಿನ್ನಂತೆ ಹೋಗೋ ಆಸೆ ಗುಡುಗುಡುಗು ಮೋಡಗಳೇ ನಿನ್ನೊಮ್ಮೆ ಚುಂಬಿಸಲಿ ಹನಿ ಹನಿಯ ಜೊತೆ ಸೇರಿ ಧರೆಗಿಳಿವ ಆಸೆ ನನಗೆ ಆಕಾಶವೇ ನಾ ಬಂತು ಚುಕ್ಕಿ ಇಡುವೆ ನಿನಗೊತ್ತು ನಕ್ಷತ್ರವೇ ಬಳೆ ಬಂತು ಕತ್ತು ತರುವೆ ನನಗೊತ್ತು ರವಿವರ್ಮ ನಿನ್ನ ಪುಂಜ ಎಲ್ಲಿದೆ ಸೌಂದರ್ಯ ಚೆಲ್ಲೋ ಸ್ಫೂರ್ತಿ ಎಲ್ಲಿದೆ ಆಹಾ ಜುಮ್ತಕ ಜುಮ್ ಜುಮ್ ಜುಮ್ತಕ ಜುಮ್ ಜುಮ್ ತಂದನನ ಇವನು ಜೋಗದ ತಂಗಿ ಕೆಲವನು ನುಂಗಿ ಬಂದವನ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ
අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති ඒතේන සච්ච වජ්ජේන පාතු තං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාතු තං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාතු තං රතනත්තයං ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති චේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතර දේවතා භික්ඛන්තාය රත්තියා භික්ඛන්ත වන්නා කේවල කප්පං චේතවනං ඕබාසෙත්තා යේන භගවා තේන උපසංකමිත්තා භගවන්තං අභිවාදෙත්තා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං පිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජබාසී බහුදේවා මනුස්සාච මංගලානී අචින්තයුං ආකංකමානා සොත්තානං බ්‍රූහි මංගලමුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගලමුත්තමං පතිරූපදේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතාත්ත සම්මා පනිදිච ඒතං මංගලමුත්තමං බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතා ච යාවාචා ඒතං මංගලමුත්තමං මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලා ච කම්මන්තා ඒතං මංගලමුත්තමං දානං ච ධම්මචර්යා ච ඥාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගලමුත්තමං ආරති විරති පාපා මජ්ජපානා ච සංයමෝ අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගලමුත්තමං ගාරවෝ ච නිවාතෝ ච සන්තුට්ඨි ච කතඤ්ඤුතා කාලේන ධම්ම ශ්‍රවණං ඒතං මංගලමුත්තමං කන්ති ච සෝවචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගලමුත්තමං තපෝ ච බ්‍රහ්මචරියං ච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්චි කිරියා ච ඒතං මංගලමුත්තමං පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගලමුත්තමං ඒතාදිසානි කත්තාන සබ්බත්තම පරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡන්ති තං තේසං මංගල මුත්තමං දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේදං නහි ජාතු ගබ්බසෙයං පුනරේති තීයතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදායේතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදායේතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා මහා කාරුණිකෝ නාතෝ හිතාය සබ්බපානිනං පුරෙත්වා පාරමී සබ්බා පත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සක්ඛ්‍යානං නන්දි වද්දනෝ එවං තුයිහං ජයෝ හෝතු ජයස්සු ජය මංගලං සක්කත්තා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්තිනානස්සන්තු පද්දවා සබ්බේ දුක්ඛා භූපසමෙන්තු තේ සක්කත්තා ධම්ම රතනං ඕසදං උත්තමං වරං පරිලාහූපසමනං ධම්ම තේජේන සොත්තිනා නස්සන්තු පද්දවා සබ්බේ භයාවූපසමෙන්තු තේ සක්කත්තා සංඝ රතනං ඕසදං උත්තමං වරං පච්චේ කානංජයම් බලං අරහන්තානංජ තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ
අඳුරන් දෙමු සෑම පින් කරගෙන ලං කරගෙන ලං කරගෙන පින් කරගෙන සතුටින් දෙස්පුටු බංකු නැතත් ඉඳගන්නට අපි ආදරේ අපේ ඉස්කෝලෙට මේ අපේ ඉස්කෝලේ රාමුවයි රැස්මාලේ රෑන් පිටින් අපි ආවේ පාන් වැටක සිරියාවේ ලස්සන සාරි නැතත් ටීචර්ලට මූණට එළිය ඇවිත් පින් පාටට දැන්දන් යන්නේ අපිව හෙට ලෝකෙට අපි ආදරේ අපේ ඉස්කෝලෙට මේ අපේ ඉස්කෝලේ මේ අපේ ඉස්කෝලේ රාමුවයි රැස්මාලේ රෑන් පිටින් අපි ආවේ පාන් වැටක සිරියාවේ මේ අපේ ඉස්කෝලේ
subscribe for more videos. ඔයාලත් එහෙම නටන්න ඕනේ. කවුරු හරි ඉන්නවද එක්කෙනෙකුට අපි දෙනවා අවස්ථාව සින්දු කියන්න. එන්න බලන්න ඉක්මනට. පන් පාටයි සමලයා සෝසමලේ පැණි බීලා ගියා ආතීර ඒ සමලේ මාළවල පැණි බොන්දා පිංචි පිංචි හාවා ඉවුර නැවතිලා ඉබ්බ හැප්පියා. එහෙනම් සුබ දවසක් කියලා නැවත ප්‍රාර්ථනා කරලා මම මෙහෙම ආරම්භ කරන්නම්. රත්තරනින්ද මැණිකෙන්ද ඔපමට්ටම් කරන්න බලාපොරොත්තුවෙන් දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන මිල කල නොහැති අමිල වස්තුවක් තමාද ඔබ මේ බිමට අරගෙන ආවේ නේද? ඒ අතරේ ඔබේ සිතුම් පැතුම් කොච්චරක්ද කියලා නෑ. මමත් ඒ වගේ දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් විදියට මගෙත් ඒ වගේ මට නොලැබිච්ච ලෝකය මගේ දරුවට ලබලා දෙන්න තමා අපේ තියෙන සිහින ඔක්කොම මේ නේද? මට හම්බුනේ නැති දේ මගේ දරුවට කොහොම හරි හම්බෙන්න ඕනේ. ඒකනේ ප්‍රාර්ථනාව. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබේ ඒ බලාපොරොත්තුව ඒ අදහස සාර්ථක වෙන්න කියලා. අද මුල්ම දවසේ ඉතින් ඒක සාර්ථක වෙන්න නම් අපි නිකම් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ නේද? අපි ඒකට අවශ්‍ය සාධක සම්පූර්ණ කරන්න ඕන. මම අද දවසේ මේ සාධක සම්පූර්ණ කරන්න ඕවා ගැන කියන්නේ නැහැ ඔබට දැනුවත් කළා. ඉතින් ඔබ ඒවා හොඳ ආකාරවම දන්නවා. මම එදත් කිව්වනේ මම ඔබට ඇප්ලිකේෂන් එක දෙනකොට කිව්වේ මම කවුරුත් හොයලා ගියේ නැහැ. මම කොහෙවත් බැනර් එක පෝස්ටරයක් දැන්වීමක් දාලත් නැහැ. හැබැයි ඔබ තමා මේ බිම හොයාගෙන ආවේ. හැබැයි හොයාගෙන ආව ඔබටත් මම කිව්වේ අපේ පාසලේ નિયમિત නීති මාලාවක් තියෙනවා. ඒකට අවනත වෙලා මේ ගමනේ යනවනයි යමු. නැත්තම් ඔබ තවත් ප්‍රමාද නැහැ. ඕන තරම් තවත් තියෙනවා. ඒ තැන්වලට යන්න අවස්ථාවක් තියෙනවා. මොකද මම බලෙන් තියාගෙන ඉන්න බෑ. එහෙම හිටියොත් අපි අර මේ සාර්ථක ගමන යන්න බැරි වෙනවනේ නේද? ඒ නිසා අපි හැමෝම මේ තියෙන නීති රීති කියලා මේ දඩ ගහන ඒවා නෙමෙයිනේ. අපේ දරුවන්ට හොඳ දේවල් එක්ක යන හොඳ ගමනකට අවශ්‍ය දේවල්. එහෙනම් નિયમિત වේලාවට පැමිණෙන්න ඕනේ. નિયમિત නීති රීති තියෙනවා. ඒව අනුගමනය කරන්න ඕනේ. දරුවට අසාධාරණයක් වෙන්න බෑ. નિયમિત නිල ඇඳුම අඳින්න ඕනේ. નિયમિત ආහාර වේල ගේන්න ඕනේ. නේද? අපි ඒ දීලා තියෙන දරුවට සමානාත්මතාවය. ඉතින් මේ දේවලත් එක්ක අපි යමු කියලා පොරොන්දු වෙලා තමයි මේ ඉන්නේ. එහෙම ගියොත් අර අපි බලාපොරොත්තු වෙන දරුවෝ අපට හදාගන්න අමාරුනේ. හරි ලේසි. ඒ නිසා අද දවසෙත් ඉල්ලීමක් කරන්නම් අපි හොඳ ගමනක් යමු. ඒ වගේම තමයි අර වාර්ෂික වැඩසැලසුම දකින්න නැති පහුගිය අවුරුද්දේ නේද? අපි ආව ගමන දකින්න නැති. කොච්චර දුෂ්කරතා මැද්දේද මේ ගමන ආවේ කියලා. අද ලස්සන මේ වගේ වේදිකාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබ ලස්සනට වාඩි වෙලා ඉන්න පුටුව තියෙන්නේ. මේ සම්පත් ගොඩක් ගොඩ ගැහිලා තියෙන්නේ. එකපාර නන් නෙමෙයි. මේවා හෙමින් පියවරෙන් පියවර අපේ දාඩිය මහන්සිය ඔබේ දාඩිය මහන්සිය කැප කරලා ආපු ගමනක්. ඒ නිසා මේ කරපු ඒ කැපකිරීම වල ප්‍රතිඵලය භුක්ති විඳින්නේ අද ඔබ. ඔබ කරන කැපකිරීම වල ප්‍රතිඵල භුක්ති විඳින්නේ හෙට එන දරුවෝ. ඒ නිසා පසුබට වෙන්න එපා. දරුවන්ගේ යම් දෙයක් සිදු වෙනවා නම් එතනදී ප්‍රමුඛ වෙන්න විශ්වයෙන් ඔබට ඒ ප්‍රතිඵල නොදැනුවත්වම දරුවට හම්බ වෙනවා. ඒ නිසා ඒ ඉල්ලීමත් කරනවා. මොකද අර ගොඩක් නේ ඉන්නේ 110ක් 15ක් කිව්වහම හොයන්න බෑ මම කරන වැඩේද ඔයා කරන වැඩේද කියලා නෑ. හොඳට මට හොයන්න පුළුවන්. ඒ නිසා මම බලාපොරොත්තු වෙන අද මුල්ම දවසේ ඔබේ දරුවා මගේ දරුවා නේද? මේ ඉන්නේ එහෙනම් මගේ දරුවෝ ඔක්කොම. එතකොට අපි හැමෝගෙම සහයෝගය මේකට තියෙන්න ඕන. ලස්සන ගමන යන්න නම්. ඒ නිසා ලොකු වැඩකට තමා මේ අත පොවලා තියෙන්නේ. ඒ වැඩේ වාර්ෂයක් පුරාවට කරන්න තියෙනවා. ඒ හැම මොහොතකම ඔබේ සක්‍රීය දායකත්වයේ බලාපොරොත්තු වෙනවා. එතකොට ඒවා හම්බෙන්නේ අපේ දරුවන්ට. වාර්ෂිකව
වැඩ සැලසුම ඔබට ප්‍රදර්ශනය කරලා තියෙනවා බලන්න පුළුවන් මේ දිනේට මේ වැඩේ වෙනවා මේ දිනේට මේ වැඩේ වෙනවා කියලා අපේ සැලසුම් තියෙනවා අපි ඒ සැලසුම් එක්ක යන්නේ අපිට පාඩම් සැලසුම් තියෙනවා සති සැලසුම් තියෙනවා වාර්ෂික සැලසුම් තියෙනවා ආවට ගියාට අද කණ්ඩ දීලා යනවා කියලා හිතන්න එපා එහෙම දේවල් මේ පෙරපාසලේ වෙන්නේ නැහැ ලොකු සැලසුමක් එක්ක ළමයාට පාඩමක් ඉගෙනුවත් අපි පාඩම් සැලසුමක් හදලා අපි බලාපොරොත්තු වෙනවා මේ පාඩමින් දරුවගේ මේ ඉලක්ක ටික සම්පූර්ණ කරගන්න ඕන දරුවගේ මේ අංශ ටික සම්පූර්ණ වෙන්න ඕන සංවර්ධනය වෙන්න ඕන කියලා. ඉතින් අද දවසෙත් දරුවට මේ සංයමය පුරුදු කරේ. හැබැයි මම දැක්ක දෙමව්පියන්ට ඒ සංයමය තිබ්බේ නැහැ. දරුවා ඉස්සෙල්ලම වන්දන්න හදනවා නේද? එහෙම වෙන්න එපා. අපි ඉවසීම පුරුදු කරන්න ඕනේ. මගේ වාරේ එනකම් බලාගෙන ඉන්න ඕන. දරුවට ඔන්න ඔය දේ පුරුදු කරේ නැති වුණොත් තමයි අර ගස්ටන ගැටුම් ඇති වෙන්නේ. ඒ නිසා අපි පුංචි කාලේ ඉඳලා දරුවට හොඳ ආකල්ප දෙමු. බලන්න මොනවත් හිතලා නැහැ ගිහිල්ලා මල් පොකුර දීලා මූණ ඉඹලා ආවනේ. හරි ආස හිතෙනව නේද? බලන්න මොනවත් නැහැ ඔය හිතේ. ආදරේ කරුණාව තියෙන්නේ අපි තමා ඔය හිතට ජරාව දාන්නේ කුහකකම දාන්නේ අර දරුවා එක්ක කතා කරන්න එපා ඔයාගේ දේ දෙන්න එපා එයා එක්ක සෙල්ලම් කරන්න එපා කියලා කැත අදහස් දෙන්නේ කවුද අපි ඒව නොදීමු අපිට ඕනේ රටට එහෙම දරුවෝ ටිකක් නේද හදවත හොඳ අම්මට තාත්තට සලකන ඔළුව විතරක් මේවා හොඳ වුණාට වැඩක් නැහැ හදවතයි දැනුම ආකල්ප කුසලතා කියලා අපි තුනක් එක්ක යන්නේ දැනුම දෙනවා ඔළුවට කුසලතා දෙනවා අතට පයට ආකල්ප දෙනවා හදවතට එහෙනම් අපි ඉස්සෙල්ලාම දෙන්න ඕනේ හදවතට ආකල්ප දැනුම දුන්නට වැඩක් නැහැ අපේ ආකල්ප හොඳ නැත්තම් ඉතින් අපේ හැම පාඩමකම තියෙනවා දරුවට දැනුම ආකල්ප කුසලතා කියලා තුනක් සංවර්ධනය කරන්න ඕන දරුවගේ ඉතින් මේ ගමන යන්න මම නැවත වතාවක් ආයාචනාත්මක ඉල්ලීමක් කරනවා ඔබේ සක්‍රීය දායකත්වය ලැබෙන්නම ඕනේ ඉස්සෙල්ලම මම ස්තුති කරන්න ඕනේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මම නමස්කාරව මගේ සමාවයද සිටිනවා මෙතන නොසිටියත් අපේ සාන්තසිරි ස්වාමින් වහන්සේ හැමදාමත් අපිත් එක්ක අපේ මේ පුණ්‍ය කටයුත්තක් අද ඇත්තටම සිද්ධ වුණේ දරුවන්ගේ පළවෙනිම සමාජගත වීම සිද්ධ වුණේ අද දවසේ නේද අම්මා එක්ක ඉඳලා ආච්චි අම්මලා සීයලා එක්ක ඉඳලා මේ අමුතු පරිසරයකට ආවේ එන වෙලාවේ අපි ආශිර්වාද කළා පිරිත් සජ්ජායනය කරලා ඔවුන්ට ආශිර්වාද කරලා තමයි අපි පළවෙනි දවස ආරම්භ කරේ. ඉතින් මේ ආරම්භයට හොඳ ආරම්භයක් දුන්නා අපේ ස්වාමින් වහන්සේ. මගේ ගෞරවනීය ස්තුතිය ඒ ස්වාමින් වහන්සේටත් පුද කර සිටිනවා. ඒ වගේම තමයි මම හැමදාමත් අපේ දීර්ඝ කාලයක් තිස්සේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති සිගිලි 7 කියලා YouTube channel එකක් තියෙනවා. ඔබට subscribe කරාම මේ වැඩසටහන් සියල්ලක්ම නරඹන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවට අවශ්‍ය වෙන අපේ රූගත කිරීම සියල්ලක්ම කරන්නේ විරාජ් product. එහෙනම් ඒ අධිපතිතුමනි ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් බෙහෙවෙන්න ස්තුතිවන්ත වෙනවා. අද දවසේත් අලංකාර රූගත කිරීමක් කරලා අපිට ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම මගේ පෙර පාසලෙන් දෙසැම්බර් මාසයේ නිග්ම ගිය දරුවන් 6 දෙනෙක් හිටිය අපේ පූජානාර්ථනාංගයට කිව්ව සැනින් ඊයේ ආවා. හරි ටීචර් අපි මේ උත්සවයට සම්බන්ධ වෙනවා කියලා දෙමාපියන් දරුවන් සියලු දෙනාටමත් බෙහෙවෙන්න ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපේ පාසලේ හිටපු දරුවෝ සියලු දෙනාමත් ඔවුන්ගේ සක්‍රීය දායකත්වයේ දුන්න තූර්ය වාදක කණ්ඩායම ටැමිල් ඩාන්ස් එක ඒ සියලු දෙයම ඒ දරුවෝ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් එකී මෙකී නොකී සියලු දෙනාටම ස්තුතිය පුද කරනවා. අද දවසේ සැපැමිණි ඔබ දයාබර දෙමාපියනි මගේ දයාබර පුංචි දුවේ පුතේ ඔබ තියපු පියවර සාර්ථක පියවරක් වෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. මේ දේවල් හොඳට මතක තියාගෙන අපි ගමන යමු. එහෙනම් අද සැපැමිණි සියලු දෙනාටම බොහොම ස්තුතියි. මගේ දරුවෝ හැමෝම එන්න අපි වේදිකාවට අවසානයට යමු අපි.